ඒක අපිට කියනවා 2 1 ලක්ෂය හරහා යන අන්තක්ඛණ්ඩය 5ක් වූ සරල රේඛාවක සමීකරණය y = mx දැන c ආකාරයෙන් ලියන්න. සරල රේඛාවක සමීකරණය අපි ඒ විදිහට ලියන්නේ 1 y = mx 1 y = mx දැන c. මේකේ m කියන්නේ අනුක්‍රමණය, c කියන්නේ අන්තක්ඛණ්ඩය. අපි මේකේ ප්‍රස්ථාරය ඇඳලා බැලුවොත් ඒක අවශ්‍යම වෙන්නේ නැහැ ගන්න හදන්න. අපි ඇඳොත් මේකේ දීලා තියෙන ලක්ෂය 2 1. මේකේ මුලින් ඉන්නේ x ඊළඟට ඉන්නේ y. x = 2 දී y එකක් කියලා. x = 2 දී y එකක් කියන්නේ මෙන්න මේ ලක්ෂය ගැන තමයි කියලා තියෙන්නේ. අන්තක්ඛණ්ඩය 5ක් වෙනා කියන්නේ ඒ රේඛාව y අක්ෂය ඡේදනය කරන්නේ 5 දී. එතකොට අපි මේ දෙක යා කරොත් අපිට රේඛාව වෙන්නේ ඔන්න ඔය විදිහට. ඔන්න ඕක ගැන තමයි අපෙන් ප්‍රශ්නේ අහන්නේ. ඕක y = mx දැන c ආකාරයෙන් ලියන්නලු. මුලින්ම අපි අනුක්‍රමණය හොයාගන්න ඕන. අනුක්‍රමණය හොයන්න ක්‍රම දෙකක් තියෙනවා. මම මුලින් පළවෙනි ක්‍රමයට හොයන්නම්. අපිට ඒකෙදි ඛණ්ඩාංක දෙකක් ඕන වෙනවා. ලක්ෂ දෙකක ඛණ්ඩාංක දෙකක් ඕන වෙනවා. අපි ඒතර සෙවුට්‍ර ලියන්න පුළුවන් y2 ඍණ y1 බෙදන්න ඕනේ x2 ඍණ x1. ඛණ්ඩාංක දෙකක් විදිහට අපිට එක ඛණ්ඩාංකයක් තියෙනවා. අනිත් ඛණ්ඩාංකේ ලියා ගන්න පුළුවන් මෙන්න මෙතන ලක්ෂයටත් එක්ක. ලක්ෂෙත් එක්ක. එතනදී x ගේ අගය 0යි y ගේ අගය 5යි. එතකොට අපිට දැන් ඛණ්ඩාංක දෙකක් තියෙනවා. මේකට ආදේශ කරලා m හොයාගන්න පුළුවන්. y2 කියන්නේ 5. y1 කියන්නේ 1. x2 දෙවෙනි ලක්ෂයේ x ඛණ්ඩාංකය 0යි. පළවෙනි ලක්ෂයේ x ඛණ්ඩාංකය 2යි. 5 එකක් අඩු කරාම 4යි. 0.2ක් අඩු කරාම ඍණ 2යි. අනුක්‍රමණය එනවා ඍණ 2යි කියලා. අපි අනුක්‍රමණය අහන්න පුළුවන් අනිත් ක්‍රමය තමයි මෙන්න මේ අපිට දීලා තියෙන සමීකරණයට y = mx ධන c එකට එක ඛණ්ඩාංකයක අගයන් ආදේශ කරනවා. මොකද අපි c දන්න නිසා. අපි දන්න ලක්ෂයේ ඛණ්ඩාංකේ y අගය 1යි. අනුක්‍රමණය තමයි හොයන්න ඕනේ. x ගේ අගය 2 c දීලා තියෙනවා 5යි කියලා. මේක සුළු කරාම 2m ධන 5 5 අනිත් පැත්තට යනවා. එතකොට එනවා 1 ඍණ 5 සමානයි 2m ඍණ 4 සමානයි 2m m සමානයි ඍණ 2යි කියලා. ඔය ක්‍රම දෙකෙන් කැමති එකකට අපිට m හොයාගන්න පුළුවන්. ඊට පස්සේ m දන්නවා c දන්නවා අපිට ප්‍රස්ථාර සමීකරණ ලියන්න පුළුවන් y = ඍණ 2m ධන 5 කියලා.